ඔයා 9 වසරේද 10 වසරේද ඉන්නේ. ඔයා එහෙනම් 10 වසරෙන් O level ලියන්න දෙන්නේ. එහෙනම් ඔයා මේක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඔයා එහෙනම් දාන්න ඕනේ O level ලියන්න ඕනේ private. එතකොට private ලියන්න නම් ඔයා මෙන්න මේ පියවර ටික හරියට කරන්න ඕනේ. මොනවද පියවර ටික? ඔයා ඉස්සල්ලාම දැන් මේ දවස්වල නම් මේ 23 වෙනිදාට කලින් රෙජිස්ටර් වෙන්න ඕනේ, මේ වැඩ ටික වෙන්න ඕනේ, ඇප්ලයි කරන්න ඕනේ කියලා කියනවා. එතකොට මේ වීඩියෝ එක කරන්නේ එයාලට සහ මෙතනින් එහාට O level කලින්, ඒ කියන්නේ වයසට කලින් 11 වසරට කලින් O level ලියන සෙට් එකට තමයි මේ වීඩියෝ එක. එතකොට ඔගොල්ලෝ හැමෝටම මේක ගැලපෙයි කියලා හිතනවා. එතකොට ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ රෙජිස්ටර් වෙන්න දින කාලේ. ඒ කියන්නේ මේ දවස්වල රෙජිස්ටර් වෙනවනේ, කියන්නේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනවනේ. එතකොට ඔයා ඒක ලොගින් වෙනකොට මම ඒක ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ලොගින් වෙනකොට එයා ඒකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙන්නේ ඔයා දැන් 10 වසර කෙනෙක්ට ID එකක් නැහැ සමහර අයට තියෙනවා. එහෙම ID එකක් තියෙන අයට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ප්‍රොසෙස් එක විදිහට ඔයා ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් වෙලා ඔයාගේ ID එකෙන් කරගෙන යන්න පුළුවන්. හැබැයි දැන් ඔයාට ID එක නැත්තම් බොහෝමයක් අයට 10 වසරෙන් 9 වසරෙන් ඔලල් ලියන අයට ID එක නැහැනේ. එතකොට ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉස්සල්ලාම ලොගින් වෙන තැන තියෙනවා රෙජිස්ටර් වෙන්න ඕනේ ඔයාගේ බාරකාරයාගේ ID එකෙන්. හරි. ඊට පස්සේ ඔයා ඒ රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා එතනින් එහාට එන ලොගින් වුණාට පස්සේ එන ෆිල් කරන්න තියෙන ස්ටෙප් වල ෆිල් කරාට පස්සේ ඔයාට එයි මෙන්න මෙහෙම නොටිෆිකේෂන් එකක්. ඒ කියන්නේ ඔයාට මෙන්න මෙහෙම මේ ඩිස්ප්ලේ එක ප්ලේ වෙන විදිහට ඔයාට එයි මෙන්න මේ විදිහට නොටිෆිකේෂන් එකක්. එතකොට ඔයා ඒක ආවට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ ඔයා යන්න ඕනේ ඉසුරු පායට. බතරමුල දෙන ඉසුරු පායට ඔයා යන්න ඕනේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට ඔයා යන්න ඕනේ ඔයාගේ බාරකාරයාත් එක්ක. එතකොට ඔයා අරන් යන්න ඕනේ මෙන්න මේ ડોකියුමන්ට් ටික. මොනවද? ඔයාගේ ඔරිජිනල් ලුප් පැන්නේ. ඊළඟට ඔයාගේ බාරකාරයා යන්න ඕනේ. බාරකාරයාගේ ID එක තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා කලින් අර විදිහට මං කිව්වා ෆිල් කරලා තියෙන්න ඕනේ. නොටිෆිකේෂන් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඔය ටික අරන් ගියාට පස්සේ ඔයා සහ ඉස්කෝලෙන් අස්වීම අරන් යන්න ඕනේ. හරි. එතනට යනකොට ඔයා අස්වීම අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. ඔයා පාසලක ඉන්නවනම් පාසලෙන් අස්වීම අරන් යන්න ඕනේ. මොකද ඔයා දාන්නේ දැන් ප්‍රයිවට් නේ. අස්වීම අරන් යන්න ඕනේ. ඔය කාරණා ටික අරන් අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. ඊට පස්සේ ඔයා එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඔයාගේ විස්තරය කිව්වට පස්සේ ඔයාට දෙනවා ෆෝම් එකක් පුරවන්න. ඒකේ මහා ලොකු විස්තරයක් නෙමෙයි, නම ගම විස්තර ටික පුරවන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා ඒක ෆිල් කරලා දුන්නාට පස්සේ ඔයාව ගන්නවා එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ බ්‍රාන්ච් එකේ අදාළ කෙනා ඔයාව සම්බන්ධ කරගෙන ඔයාට වගේ විස්තර අරගෙන ඔයාගේ සබ්ජෙක්ට් එක එතන පුරවනවා. ඔයාට දාන්න ඕන සබ්ජෙක්ට් එක ඔයා කරන සබ්ජෙක්ට් එක එතන පුරවනවා. ඊට පස්සේ ඊළඟට ඔයාට එතන පේමන්ට් එකක් කරන්න තියෙනවා. ඒ පේමන්ට් එක කරපුවාම ඒ රිසිට් එකත් අරගෙන තව තැනකට ඔයාව සම්බන්ධ කරනවා. එතනින් ඔයාගේ ડોකියුමන්ට් ටික ෆිල් කරලා එයාලා තමයි ડોකියුමන්ට් ටික ෆිල් කරලා ඉවර කරන්නේ. ඊට පස්සේ එතකොට මේ process එකට ඔයාට උපරිම යයි පැය දෙකක්. මහා ලොකු වෙලාවක් යන්නේ උපරිම ඔයාට පැය දෙකක් යයි. එතකොට ඔයා යන්න ඕනේ උදේ 9යි හවස 3යි අතර යන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් උදේ යන්න. මොකද මේ දවස්වල 23ට කලින් ඔයා අනිවාර්යෙන් සතිය දවසක යන්න. හරි. ඊළඟට ඔයා අර ડોකියුමන්ට් පිරෙව්වට පස්සේ ඔයා ෆිල් කරාට පස්සේ ඔයාට වෙන මෙහෙම දැනුම් දීමක් දෙනවා. ඔයාගේ ඇඩ්මිෂන් එක ඔයාගේ ගෙදරට එනවා තැපැල් හරහා කියලා. එහෙම නැත්නම් ආවේ නැති වුණොත් ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. එතකොට ඕක තමයි O level කලින් දාන කෙනෙක්ට තියෙන process එක. හරි. එතකොට මොනවද අරන් යන්න ඕනේ ડોකියුමන්ට්? ඔයාගේ ඔරිජිනල් ලුප් පැන්නේ, ඊළඟට ඉස්කෝලේ අස්වීම, බාරකාරයා යන්න ඕනේ, බාරකාරයාගේ ID කරා යන්න ඕනේ. හරි. ඔය ටික කරා යන්න ඕනේ. එතනින් එහාට එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක හරහා තමයි ඔයාගේ ડોකියුමන්ට් ටික ෆිල් වෙන්නේ. ඊට කලින් ඔයා රෙජිස්ටර් වෙලා යන්න ඕනේ. ඔයා සයිට් එකේ ලොග් වෙලා යන්න ඕනේ. රෙජිස්ටර් වෙලා යන්න ඕනේ. ඒක රෙජිස්ටර් වෙන්නේ ඔයාගේ දෙමාපිය ID එකෙන්. හරි. බාරකාරයාගේ ID එකෙන්. පැහැදිලිනේ. එතකොට මේ වීඩියෝ එක බලන කෙනෙක්ට ගොඩක් අය අහනවනේ දැන් O level private දාන්නේ කලින් දාන්නේ කොහොමද? එයාලට තමයි මේ විසඳුම. හරි. එහෙනම් ඔයාලා දන්න අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඊළඟ කාරණාව තමයි මේ සම්බන්ධව O level සම්බන්ධ තියෙන සිල්ලුම ගැටලු කතා කරනවා අපි group එකක් කරහා. එතකොට ඒ group එකේ link එක දාලා තියෙනවා description එකේ. ඒක ගිහිල්ලා බලන්න ඔයාලා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ඒකට log වෙන්න. එතකොට හැමෝටම ජය වේවා.